දිනකම උදේම පානය කරන තේකෝප්පය හෝ පිටිකිරි වීදුරුව වෙනුවට දවසම ප්‍රාණවත්ව තබන පෝෂණීය ආහාරමය කැඳපානයක් පාවිච්චි කරන්න පුරුදු වෙමු. මෙම කැඳ බාල තරුණ මහලු ඕනෑම කෙනෙකුට ඉතාමත් ගුණදායක කැඳක්. මේ හදා ගැනීමට පාවිච්චි කරන දේවල් වල ගුණ ගැන බලන විටම එය ඔබට වැටහි යනු අනුමානයි. මෙනේරි සෞඛ්‍ය සම්පන්න පෝෂණීය ධාන්‍ය වර්ගයක්. ආහාර දිරවීමට උපකාරී වන අතර හෘද රෝග, දියවැඩියාව, පිළිකා වදානම අඩු කරනවා. ඕලුහාල් දියවැඩියාවට, වකුගඩු රෝගවලට, අක්මාවේ රෝගවලට ඉතාමත් ගුණදායකයි. ඒ වගේම රුධිරකට ගැසීමේ හා හෘද රෝගවලටත් ඉතාමත් යෝග්‍ය ධාන්‍ය වර්ගයක්. බාර්ලි ඉතා පෝෂ්‍යදායී ධාන්‍ය වර්ගයක්. එය රුධිර පීඩනය, කොලෙස්ටරෝල් පාලනය කරනවා. දියවැඩියා රෝගීන්ටත් හොඳයි. බර අඩු කර ගැනීමට උපකාරී වෙනවා. ප්‍රතිඋක්ෂිකාරක ගුණ තියෙනවා. බාර්ලි පියවුරු පිළිකා වැනි රෝගවලින් ආරක්ෂා වීමට උපකාරී වෙනවා. උළුහාල් ආහාර ජීර්ණ ගැටලු වලට හොඳ විසඳුමක්. ශරීරයට කාබෝහයිඩ්‍රේට් උරා ගැනීම අඩු කරන නිසා දියවැඩියා තත්ත්වය පාලනය කිරීමට උපකාරී වෙනවා. අපි මුලින්ම කැඳ සාදා ගැනීමට ගන්නා උළුහාල්, මිනේරි, බාර්ලි උළුහාල් හොඳින් සෝදා ගල් ඉවත් කර ගැනීමට ගරා ගන්න ඕනේ. මේ කැඳ මම හදන්නේ දෙදෙනෙකුට සෑහෙන ප්‍රමාණයක් නිසා වතුර කෝප්ප දෙකක් එකතු කරගෙන රයක් පුරාවට පෙඟෙන්න තියෙනවා. පැය 10ක් 12ක් පෙඟුනාම හොඳටම ඇති. එහෙම තියන්නේ පහුවෙන්දා උදේට තම්බා ගැනීමට යන කාලය අඩු කර ගැනීම සඳහායි. පසුවදා උදේට එම මිශ්‍රණය බෙද කුඩු කරගත් මුං ඇට ඔට්ස් එකතු කරමින් විනාඩි 30ක් විතර තඹ ගන්න ඕනේ. දැන් අපි සුදු ලුණු ටිකක් එකතු කරගමු. විනාඩි 20කට පමණ පසු වතුර ස්වල්පයක දිය කරගත් කුරක්කන් පිටි තේ හැඳි 4ක් පමණ කැඳ භාජනයට එකතු කරන්න ඕනි. උදේම මෙවැනි ශක්තිජනක පානයකින් දවස පටන් ගන්න පුරුදු වෙමු. එය ඔබව මුළු දවසම ප්‍රබෝධමත්ව තබාවි. ඒ වගේම අප නිරතුරුවම මෙවැනි දේවල් ආහාරයට ගන්නවා නම් නිරෝගීමත් ජීවිතයක් ඔබට අපිට උරුම වේවි.